Hello guys, කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් මට පහුගිය දවස් ටිකේ වීඩියෝ එකක් නම් ගේන්න බැරි වුණා සමා වෙන්න. ඉතින් මං ඔයාලට ඒ නිසා අද අලුත්ම වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් අද මං අරගෙන එන්නේ ලස්සන විසිතුරු මල් ගන්න පුළුවන් තැනක් ගැන. ඉතින් මෙතන ලස්සන මල් ගන්න පුළුවන් මේ වගේ මේක තියෙන්නේ පිළියන්දල. ඉතින් මම මේ තැන ගැන වැඩි විස්තර කියන්නම්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේක තියෙන පිළියන්දල සෙන්ට්‍රල් එක ගාව සෙන්ට්‍රල් ස්කෝලේ ගාව. ඉතින් ඒක ඉස්සරහාම වගේ ඔයාලට පේන බුදු පිළිමෙත් එක්කම. ඉතින් ඔයාලට මං හිතනවා මේ තැන අඳුර ගන්න පුළුවන් කියලා ලේසියෙන්ම මේක තමයි එතන තියෙන්නේ. මෙතන ඇවිල්ලා මල් කඩ 4-5ම තියෙනවා. කියන්නේ කාන්තාවන් ව්‍යවසායකින් විසින්ම තමයි කරන්නේ. ඉතින් එයාලටත් ඇත්තටම බිස්නස් එකකට උපකාරයක් තමයි අපි මේවායින් මිලදී ගන්නවා. ඉතින් එයාලගේම බිස්නස් එකක් විදිහට මල් කඩ ඒගොල්ලෝ වෙනම එතන එකම තැනක දාලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හරිම හොඳයි. ඉතින් අපිට අහලා බලලා හොඳට අවශ්‍ය දේවල් මිලදී ගන්න පුළුවන්. ලස්සන පැල, ඒ වගේම පොහොර මේ හැමදේම මෙතනින් මිලදී ගන්න පුළුවන්. මේ ලොකු පොට්ටවල දාලා තියෙන එළල තියෙන පැල 700ට තියෙන. හැබැයි ඒවයි පොඩි පැල අපිට 150ට ගන්නත් පුළුවන්. 200ට වගේ ගන්නත් පුළුවන්. මේ පොඩි පැල වර්ග වෙන එකක් 150යි. මේවත් මේ ලොකු පැල පොට්ටවල දාලා තියෙන 700යි. නමුත් ඒවයි පොඩි පැලත් අපිට 200ට වගේ ඉඳලා ගන්න පුළුවන්. මේවත් ලොකු පොට්ටවල දාලා තියෙන මේවා 700යි. නමුත් ඒවත් තියෙනවා පොඩි පැල 150 200 කියන ප්‍රයිසස් වල. ඉතින් මේ වගේ පොඩි පැල වර්ගත් අපිට රුපියල් 150 ඉඳලා ගන්න පුළුවන්. මේ කපුරු වර්ග එහෙම පැල වර්ග රුපියල් 200 ඉඳලා තියෙනවා. මේ චූටි කොළ තියෙන අමුතු කොළයක් ඒක හරිම ලස්සනයි. ඒකත් රුපියල් 150යි පැලයක්. ඉතින් මෙතනත් රුපියල් 150 ඉඳලම පැල වර්ග තියෙනවා. එක අර ලස්සන අමුතු කොළ එහෙම. ඉතින් මේ මල් දැක්කම ඇත්තටම ඔක්කොම ටික ගන්න තියෙනවා නම් කියලා හිතෙන. හැබැයි දැන් අපේ නම් පෞද්ගලිකවම ගත්තාම ගොඩක් වෙලාවට මල් තියෙන ඒවට වඩා ලස්සන කොළ තියෙන පැල වර්ග තමයි හැදෙන්නේ. ඉතින් එක තැන්වල එක විදිහනේ. නමුත් ඔයාලා මල් වලට ආස නම් කොළ වර්ග වලට ආස නම් හැමදේම මේ වගේ තැනක තියෙනවා. ඔයාලට ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ જાතියේ පොඩි පැලත් රුපියල් 150 ඉඳලා තියෙනවා. මෙතන මේ වගේ ලොකු රෝස පැල තියෙනවා ගොඩක් අය ගාව. ඉතින් ඒ කඩවල වල තියෙන රෝස පැල ඇත්තට රුපියල් 500 වෙන සයිස් එක. ඉතින් ඒක ලාභයි වගේ මට නම් හිතෙන පෞද්ගලික. මොකද ලස්සන රෝස මල් හැමත් ලොකුවට පිපිලා තියෙනවා. මේකත් මල ලස්සන. මේකේ ලොකු පොට් එක 650යි පොඩි පැල 150. මේ වගේ පැලත් 750 වගේ ඉඳලා ප්‍රයිසස් වලට තියෙනවා. මේක රුපියල් 1400යි. අර ඒක ලස්සනට ලණුව එහෙම යන විදියට හදලා තියෙන්නේ. මෙන්න මේ පැලේ අඩසඳ කියලා රුපියල් 650 කිව්ව මේ දම්පාලු චූටි මාලක් පේන්නේ. එතනත් මේ වගේ පොඩි රුපියල් 150 ඉඳලා පැල තියෙනවා 200ට ඒ වගේ ප්‍රයිසස් වලට. ඉතින් මේ වගේ බෝගම්විලා පැලත් අපිට රුපියල් 150 ඉඳලා මේවා පොඩි පැල ගන්න පුළුවන්. ඉතින් ලොකු ඒවා නම් සාමාන්‍යයෙන් 300-400 වගේ ප්‍රයිසස් වලටත් යනවා. මේ රතු පාට පොපි මල් වගේ ඒවා එන රුපියල් 200 ඉඳලම පැල තියෙනවා. ඒ වගේ මෙන්න මේ වගේ හොඳට හැදුණු මිරිස් පැල, ඒ වගේ ලෝලු වර්ග පැල පවා අපිට ගන්න පුළුවන්. ඒවා නම් රුපියල් 150 ඉඳලම තියෙනවා. මොකද අර ඒවා ටිකක් හොඳට හැදිච්ච ඒවා.
මේ ඉදගහ සෑහෙන ලොකුයි. මේක රුපියල් 2000ක් වෙනවා ඒ ලොකු පැලේම තනි. මේවත් රුපියල් 150 ඉඳලම පැල වර්ග තියෙනවා. ඔයාලත් මේ වගේ ලස්සන විසිතුරු මල් ඇත්ත පැල වර්ග හොඳ ඒවා අඩුවට විශේෂයෙන්ම ගන්න පුළුවන් තැන් දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අපි හැමෝටම දැනගන්න. මම කලින් කිව්වා වගේ මේක තියෙන පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අසලවම බුදු පිළිමෙත් එක්කම මම ඔයාලට පෙන්වුවා වගේ. මේ ලස්සන මල් තියෙන පැල ඔක්කොම රුපියල් 150 ඉඳලම තියෙනවා. මෙන්න මේවත් මේ පැලයක් වෙන රුපියල් 150. ඒකේ මල හරිම ලස්සනයි. ඉතින් මාත් ගත්තා මේකේ පැලයක්. මම ගත්තේවත් පෙන්නන්නම් මම අන්තිමට. ඒක නම් අවුවට තමයි හැදෙනවා කිව්වේ. ඉතින් ඔයාලට ඒ විස්තරත් අහලා දැනගන්න පුළුවන් මෙයාලගෙන් අනිවාර්යයෙන්ම කොහොමද මේවා හැදෙන්නේ සහ මොන වගේ පොහොරද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒතකොට එයාලා ඔයාලට ඒ සම්බන්ධව දැනුවත් කරනවා. මෙයාලගේ කිලෝ 15 මේ වගේ අර බඳුන් මිශ්‍රණය කියලා වෙනම අපිට ගන්න තියෙනවා පොහොර වර්ග රුපියල් 500යි. කොම්පෝස්ට් පොහොරක් තියෙනවා ලොකු කිලෝ 8න් පැකට්. ඉතින් ඔය වගේ පොහොර වර්ගත් ගන්න පුළුවන්. ඉතින් මේ රෝස පැලත් වෙන්නේ රුපියල් 500යි. ඉතින් මම දැක්ක රෝස පැල නම් මෙතන සෑහෙන ඉක්මනට සෙල් වෙන මොකද අර රුපියල් 500ට ඒ වගේ ටිකක් ලොකු පැලක් තියෙන නිසා. දමුයි සුදුයි ගිහිලා තියෙන ලස්සන මල මේකේ තව කලර්ස් තියෙනවා මේ වගේ. මේක රුපියල් 750 මේ ලොකු පොට් එකම. ඉතින් ඔය වගේ ලස්සන මල් වර්ග ගොඩාක් ගන්න මෙතනින් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම බලන්න. මම දැන් පෙන්නන මං ගත්ත පැල වර්ග මොනවාද කියලා. මම කිව්වේ මෙන්න මේ පැලෙත් මං ගත්ත එකේ මලට මට ආස හිතුණා. ඊට අමතරව මෙන්න මේ පැල වර්ග ගත්ත මේක න චුට්ටක් අත්තකුත් කැඩිලා මගේ අතින්. ඒකෙත් මේ බොහොට් එහෙම තිබ්බ සහ ඒකේ හොඳට මල් පිපෙනවා කියලා කිව්වා නිතරම. ඉතින් ඒක නිසා අපි ඒකත් ගත්තා. අනිත් එක මෙන්න මේ පැලෙත් ගත්තා. මේකත් ලස්සන මේකේ තව කලර්ස් තිබ්බා. අපි ගත්තේ මෙන්න මේ පාට. මෙන්න මේ පැලෙත් ගත්තා. ඒකේ මලට ඇත්තටම ආස හිතුණා. ඉතින් ඒකත් ලස්සන අර එල්ලෙන් එහෙම අපිට පෝච්චි එකට ඒක දාන්න පුළුවන්. තව මෙන්න මේක මේ IV වර්ගයක්. මෙන්න මේකත් ගත්තා. මේක අර මල් බෝවිටියක් කියන එක. මෙන්න මේ පැලෙක් ගත්ත රුපියල් 200ක් ඒ පැලේ. මම හිතනවා මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. මම එහෙමනම් ඉපෙනේම අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. Thanks for watching. See you soon.